සාහිත්‍ය කියලා කියන්නේ වචන පෙළයක් විතරක් නෙවෙයි. එය සමාජයේ ජීවමාන කැඩපතක්. යම්කිසි කෘතියක් කියවන්නෙකුගේ ඇට, ලේමස් නහර පුරාවටම වේදනාවක් නැත්නම් කම්පනයක් ගැනීම ලේඛකයෙකුට අතිශයින්ම දුෂ්කර කාර්යයක්. මනෝහරි ජයලත් මහත්මියගේ අබසාත්ති නවකතාව එම දුෂ්කර අභියෝගය ජයගෙන තියෙන 2025 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන අවසාන වටය සඳහා නිර්දේශ වූ විශිෂ්ට නිර්මාණයක්. අද අපි කතා බහට ලක් කරන්නේ සමාජීය සාහිත්‍ය අධ්‍යයනය විෂය අනුව යමින් මෙම කෘතිය පිළිබඳව. එහිදී කෘතිය තුල සැඟවිලා තියෙන මාක්ස්වාදී දෘෂ්ටි කෝණය මොන වගේද? ඒ වගේම සමාජයේ වෙලාගෙන තියෙන දෘෂ්ටිවාද හා කතුවරියගේ සමාජීය කියවීම මොන වගේද කියලා හඳුනා ගන්න පුළුවන්. මාක්ස්වාදී සාහිත්‍ය විචාරයට අනුව නිර්මාණයක් යනු ඒ කාලවකවානු වල පවතින ආර්ථික සමාජ පන්ති අරගලයේ ප්‍රතිඵලයක්. අබාසාත්ති තුළ අපට හමුවන ප්‍රධානම චරිතය තමයි ගෝපාල. සමාජයේ පහළම ස්තරයේ හෙවත් නිර්ධන පන්තිය නියෝජනය කරන්නෙක්. ඔහුගේ ජන්මය, අධ්‍යාපනය හා ඇඳුම් පැළඳුම් මේ සේරම නිරූපණය කරන්නේ අසරණකම. ලේඛිකාව පන්තිමය පරතරය මැනවින් නිරූපණය කරනවා. එක් පසකින් උගත් වියත් මහතුන් සිටින ඉහළ පන්තිය. ඔවුන් අබාසාත්තිලා වැනි අසරණ තරුණයන්ගේ ජීවිත රන් කාසිවලට ලඝු කරනවා. අනෙක් පසින් සමාජීය තත්ත්වයෙන් පහළ සංස්කෘතික දිලින්දෙකු ලෙස හං වඩුන් ගැසුණු ගෝපාල. ඒ සියලු උගතුන් අභිබව මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරනවා. මෙය මාක්ස්වාදී අර්ථයෙන් ගත් කල ප්‍රාග්ධනය හා බලය ඇති පන්තියට වඩා පීඩිත පන්තිය තුළ පවතින සාමූහික සහකම්පනය පිළිබඳ කදිම උදාහරණයක්. සාහිත්‍ය තුළ දෘෂ්ටිවාදය කියලා කියන්නේ පිළිගත් සාම්ප්‍රදායන් සහ විශ්වාසයන් මගින් අපේ සිතුවිලි පාලනය කරන ආකාරය. ලේඛිකාව කාලීන මාතෘකාවක් වන කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සහ ළමා මව්වරුන් පිළිබඳ දෘෂ්ටිවාදය ප්‍රශ්න කරනවා. අබාසාත්ති නැත්නම් ශෝභා ක්‍රිෂාන්ති මල්වර වී කෙටි කාලයකින්ම ස්ත්‍රී දූෂණයට ලක්වන්නේ තමන්ගේම නිවස තුළ ඇය අනාරක්ෂිත වුණ නිසා. සමාජය ඇය දෙස බලන්නේ වින්දිතයෙකු විදියට නෙවෙයි, පෞකාරයක නැත්නම් වැරදිකාරියක ලෙසින්. ඇය තම කුසින් උපන් දරුවාට මව් කිරිදීම් ප්‍රතික්ෂේප කරනවා. එම දරුවා ඇය විනාශ කළ පාපතරයාගේ රුධිරයේ කොටසක් ලෙස ඇය දකින නිසා. එය කතුවරිය දක්වන්නේ මෙහෙමයි. ආදරයෙන්, සෙනෙහසින්, සැහැල්ලුවෙන් ළමා කාලය ගෙවන්න ඕනි දැරියකට තමන්ගේ කුසින් තමන්ගේ කැමැත්තට එරෙහිව දරුවෙකු ඉපදීම තරම් නරක පිහිසුණු මානව අත්දැකීමක් තවත් නෑ යනුවෙන්. ලේඛිකාව සමාජගත කරන්නේ ප්‍රබල දෘෂ්ටිවාදී විවේචනයක්. අපේ රටේ අපරාධ වින්දිතයන්ට අවශ්‍ය මානසික චිකිත්සාව, ඒ වගේම උපදේශනය ලබා දීමේ ක්‍රමවේදයක පවතින දැඩි හිඩැස ඇය පෙන්වා දෙනවා. අබාසාත්තිගේ වගකීම් විරහිත හැසිරීම පිටපස තියෙන්නේ ඇයට අහිමි වූ ළමා කාලය සොයා ගැනීමට ඇය තුල පවත්නා දැඩි පිපාසය. සාම්ප්‍රදායික සාහිත්‍ය හැම වෙලේම මතු පුදුවන අම්මාවරුන් උත්කර්ෂයට නංවනවා. සාම්ප්‍රදායික සාහිත්‍ය එසේ වද්දී මනෝහරි ජයලත් මහත්මිය උත්කර්ෂයට නංවන්නේ පීතෘත්වය. ඇය පවසන ආකාරයට පීතෘත්වය කියලා කියන්නේ සිතුවිල්ලක් පමණයි. ඇය ඒ බව සනාථ කරනවා. ඒ ගෝපාලගේ චරිතය මගින්. ගෝපාල කියලා කියන්නේ දරුවෙකු බිහි කිරීමට දායක නොවූ නමුත් අපරිමිත පීතෘ ස්නේහයකින් දියණියක හදා වඩා ගන්න කැපකාර පියෙක්. ඊළියේ මම ඉන්නවනේ, අම්මත් මම, ඊළියේ තාත්තත් මම.
ඔහු තම දියණියට පවසන්නේ එලෙස. මෙහිදී ලේඛිකාව විසින් සහකම්පනය කියන සංකල්පය සමාජගත කරනවා. සහකම්පනය වචනයකට පමණක් සීමා වූ වර්තමාන සමාජයක අනිකාගේ දුක හඳුනන ගෝපාල වැනි මිනිසුන්ගේ අඩුව ඇය පෙන්වා දෙනවා. ගෝපාල දරුවා හදා වඩා ගන්නෙත් රැක බලා ගන්නෙත් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව. ඔහු පවසන්නේ බෙහෙත් මුට්ටිය තරම් උඹ බර නෑ මට එළියේ කියලා. මේ ද්‍රව්‍යවාදී ලෝකයක මානව සම්බන්ධතා පිළිබඳ දෘෂ්ටිවාදය උඩු යට කිරු කිරීමක්. අබාසාත්ති නවකතාවේ සියලු ගුණ අගුණවලට වඩා වැදගත්ම දේ වන්නේ ලේඛිකාව ලබා දෙන සමාජ පණිවිඩය. ඇය තම නිර්මාණය තුළින් මිනිසින් තුළ පවතින නොමිනිස් ගති ඒ වගේම උත්තරීතර මනුෂ්‍යත්වයද ප්‍රතිබිම්බනය කරනවා. භාෂාව සරල කතනවරුවකින් පැවතියත් එය පාඨකයාගේ යටි සිත ඉතාමත් සියුම්ම ස්පර්ශ කිරීමට සමත් වෙලා තියෙනවා. ලේඛිකාව අවසානයේ අපෙන් අසන්නේ මුළු මහත් ලෝකයේම ගෝපාලලා කී දෙනෙක් නම් ඉන්නවාද කියලා. මේ විශාල අහසයට මේ පරක්තරයක් නැති පොළව උඩ අපිට අපි විතරයි. ඇය පවසන්නේ එලෙස. අවසාන වශයෙන් අබසාත්ති යනු කියවා හමාර වූ පසුත් හුස්ම ගැනීම පවා අමතක කරවන හදවත වේදනාවෙන් පීඩිත කරවන ප්‍රබල නිර්මාණයක්. එය සමාජයේ පීඩිතයන්ගේ හඬ මතු කරන දෘෂ්ටිවාදී සිර කඳවුරු වලින් මිදෙන්නට මාවතක් සොයන අගනා සාහිත්‍ය කෘතියක්.